කලා ශාස්ත්‍රයෙන් ඉදිරියට යන්න ජීවිතයේ හීන තියෙන ඔයාලා වෙනුවෙන්ම නිර්මාණය වෙන එකම කැම්පස් එක Dream of Arts Campus ගැනයි අපි මේ කතා කරමින් ඉන්නේ. ඉතින් ඔබ දන්නවා Dream of Arts Campus වෙත එන ඔබට නර්තනය, එහෙම නැත්නම් නිරූපණය, රංගනය ආදී කොටකත් වගේම මාධ්‍ය ආදී කොටකත් මේ සියලු කලා ශාස්ත්‍රයන් පිළිබඳව ඉතාම හොඳ අධ්‍යයනයකින් න්‍යායාත්මකව ඒ වගේම හොඳ ප්‍රායෝගික පුහුණුවක් සහිතව ජීවිතයේ හොඳ වෘත්තීය මාර්ගයකට ගමන් කරන්න පුළුවන් කෙනෙක් වගේ වෙන්නට හැකියාවක් තිබෙනවා කියලා. ඉතින් අද දවසේදී අපි සූදානම් නර්තන අංශය පිළිබඳව කතා කරන්නට එම අධ්‍යයනාංශයේ ආචාර්යවරුන් සමග. ඉතින් ඔබ නර්තනයට ආදරය කරන කෙනෙක් නම් නර්තනය පිළිබඳ හදාරන්න කැමැත්තක් තියෙන කෙනෙක් නම් විතරක් නෙවෙයි නර්තනෙන් පැත්තෙන් වෘත්තියක් ගොඩනගා ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඔන්න මේ හැම දෙයකටම හොඳ පුහුණු මාර්ගෝපදේශයක් ලබා දෙන්න පුළුවන් ආචාර්ය මණ්ඩලයක් එක තමයි අපි වැඩ කරන්නේ. ඉතින් ඔන්න අද දවසේදී අපි හඳුනගන්න සූදානම් Dream of Arts Campus අපේ නර්තන අධ්‍යයන අංශයේ ප්‍රධානී විදිහට වැඩ කරන සුපුර්ණ අබේසිංහ අයිබෝන් ඔබට. ඒ වගේම තමයි ප්‍රවීණ නර්තන ශිල්පී දිල්ෂිෂාම අයිබෝන් ඔබට ආදරෙන් පිළිගන්නවා. සුපුර්ණ දැන් ඔබ මම හිතන්නේ අවුරුදු ගණනාවකදී වසර ගණනාවක් තිස්සේ ඔබේ නර්තන ශිල්පී විදිහට ඔබ ලබන අත්දැකීමත් ඒ වගේම තමයි ඔබ ගුරුවරයෙක් විදිහට දරුවෙක් එක්ක වැඩ කරන ඔබ ලොකු අත්දැකීම් ප්‍රමාණයක් එකතු කරගෙන ඉන්න කෙනෙක්. දැන් අපි මේ ඔබ ගැන්වීමට යන හිප් හොප් ෆ්‍රී ස්ටයිල් නර්තනාංශයන් සහ ඒ ඔස්සේ යන වෙනත් ශෛලීන් පිළිබඳව අපි මුලින්ම කියමු ඔබ කොහොමද Dream of Arts එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. ඔව් ඇත්තටම මේකේ ආරාධනාවක් ආවා. මෙහෙම වැඩක් තියෙනවා. මේ වගේ ප්‍රොසෙස් එකක් තියෙනවා කියලා. ඉතින් මම මේක ඇත්තටම ආසම පොයින්ට් එක තමයි අනාගතේ අපිට වඩා දැන් ඇවිල්ලා අපි දෙයක් මේක කරගෙන ඉන්නවා. හැබැයි ඊට එහා ගිය කියන්නේ ඉස්සරහට එන දරුවන්ට මේක ඇතුළේ මොනවද කරන්න පුළුවන් සහ ඒගොල්ලන්ට මේකෙන් යන්න පුළුවන් ගමන කොයි වගේද. ඉතින් ඒක දිහා බලුවම ඒගොල්ලන්ට යන්න පුළුවන් ගමන අතිවිශාලයි මේක ඇතුළේ. ඉතින් ඒකත් එක්ක තමයි මම ඇත්තටම කැමති වුණේ මේකට ජොයින් වෙන්න. ගොඩක් ආස කරේ ඒ සම්බන්ධව. හොඳයි දැන් දීෂි අපි දැන් සුපුර්ණව කතා කරගෙන යනකොට දැන් සුපේ කියවච්ච දෙයක් තමයි අපි ටිකක් ඇවිල්ලා මේක බොහොම අමාරුවෙන් ආවා මේක අපි ඉගෙන ගත්තා කියන කාරණේ. දැන් අද දීෂි මේ වකවානුවට දැන් හිප් හොප් සංස්කෘතිය හැදෙමින් තිබුණ කාලේ තමයි ඔබ නිර්මාණය වෙන්නේ. ඒක හරි අපහසු දෙයක්. ඒක මේක මෙහෙට රටට අලුත් සංස්කෘතියක් වඩපත් වුණා. අලුත් නර්තන ශෛලියක් වඩපත් වුණා. හැබැයි දැන් වෙනකොට ඒක අපි දැන් සෝෂල් මීඩියා හරහා විශාල ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. හැබැයි දැන් දරුවන්ට ලොකු අවස්ථාවක් තියෙනවා මේ නර්තන හරහා ඉදිරියට යන්න. ඔබලක් ගමනට ලේසි නෑ. අපි ඒකත් මතක් කරගන්න. ස්ටාර්ට් කරන කාලේ ඇත්තටම අමාරුයි මේ දේ. අපි ඇත්තටම අපි මාර මහන්සිලා මේ දේ ඉගෙන ගන්න YouTube හරහා සහ අපේම වියදමින් රටවල් ගිහිල්ලා අපි ඒ කෝසස් කරලා තමයි ඉගෙන ගත්තේ. නමුත් මේ Dream of Art Campus එක through දැන් ඉන්න ළමයිට දරුවන්ට හොඳම තුරතන්න ඩාන්සින් කියන දේ වෘත්තීය මට්ටමින්ම ඉහළට රැගෙන යන්න. ඉතින් මේක මම දැන් ලොකු සපෝට් එකක් දෙයි ඉස්සරහට එන්න ඉන්න චුටි දරුවන්ට. හොඳයි. දැන් සුපුර්ණ කී මට්ටමේ නර්තන ශිල්පියෙක් වෙනවා කියන්නේ. දැන් අපි දන්නවා අපේ සම්ප්‍රදායික නර්තනයේ පැත්තේක වෙන කලාවක්. ඒක අපි දන්නවා අපි සම්ප්‍රදායික නර්තන ශිල්පියෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්. මේ ආදී කොටකට ඉදිරියට යන්න පුළුවන් විවිධ වෘත්ති තියෙනවා. දැන් මේ ස්ටයිල් එකට ලංකාවේ කොහොමද වෘත්තීය නර්තන ශිල්පියෙකුට තියෙන අවස්ථාව? මේ කාලේ ඇත්තටම ගත්තොත් යන්න පුළුවන් අවස්ථා තියෙනවා. කොහොමද තියෙනවා. නමුත් ඒක හරි තැනක. හරි විදිහට යන්න බොහොම අපහසුතාව තියෙනවා යන්න. දැන් අපි ගත්තොත් එහෙම දැන් මම විශේෂයෙන් ඩාන්සින් ස්ටාර්ට් කරපු කාලේ මම හදාරපු දේවල් මට අචීව් කරගන්න ඕන දේවල් මම තනියම බොහොම අමාරුවෙන් අපහසුයෙන් දේවල් කරගත්තා. ඒ කියන්නේ ඩාන්සින් ඉගෙන ගත්ත ගොඩක් අයගේ ආభాෂවල් ලැබුණා. ගොඩක් ගුරුවරු මට උදව් කරලා තියෙනවා. නමුත් අපි හොයන ඩ්‍රීම් එක අපි කොතනටද යන්න ඕන කියන ලෙවල් එක හොයාගන්න අපිම මාර පට්ටක් ගන්න ලයිෆ් එකේ. එතකොට අපිට ඒකට සල්ලි වේදන් වෙනවා, ගෙවල් වලින් ප්‍රශ්න එනවා. ඔයගොල්ලෝ මේක කරලා මොනවද දැන් ඉස්සරහට කරන්නේ කියලා අහන ප්‍රශ්න එනවා ලයිෆ් එකේ. හැබැයි අපි ඒක නවත්තන්න නැතුව එක දිගට අවදි ගියොත් ඒ ප්‍රශ්න හැම එකටම අද පිළිතුරු දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ගෙදර අයට උනත් ඒ දවස්වල විතරම මම ඩාන්සින් කරනකොට ගෙදර අය කැමැත්තක් තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ද ඔයා මෙතන මෙහාට ගන්න පියවර කියලා ගෙදරින් ඉතින් අර ඒ වෙලාවට අපි නිශ්ශබ්ද වෙන්න වෙනවා අපිට. ඒ කියන්නේ මොකද කියන්න බෑනේ. ඇත්තටම බැලුවම මොකද්ද මම දැන් මෙතනට ඇවිල්ලා තියෙනවා අද වෙනකොට. නමුත් මේ ඒ කාලේ එහෙම එකක් තිබෙන්නේ නැහැ. ඉතින් ඒකට හරි උත්තරයක් දෙන්න බැරි වුණා. හැබැයි අද Dream of Art Campus එකේ ළමයිට දෙන්න පුළුවන්. මොකද දරුවෙක් මේකෙන් මේ දොරෙන් ඇතුළට දැම්මොත්
මේක ඉවර වෙලා යනකොට ඒගොල්ලෝ දෙමව්පියන්ට අපිට කියන්න පුළුවන් මෙන්න මේ වගේ process එකක් තමයි මේකේ තියෙන්නේ. මේකෙන් පස්සේ ඔයගොල්ලන්ගේ දරුවන්ට මෙන්න මේ තැනට යන්න පුළුවන් කියන එක තියෙනවා. හරි. දැන් මොන වගේ අර්ථන ශෛලියද ඔබ දෙපළ මූලිකව ගන්වන්නට බලාපොරොත්තු වෙන්නේ අපි ගැන කතා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ හිප් හොප් අංශයෙන් තමයි. හැබැයි ඒක ඇත්තටම තව කැටගරයිස් වෙනවා. ඒ සම්බන්ධව පිස්සහට කතා කරමු. එතකොට ඇෆ්‍රෝ කියන සබ්ජෙක්ට් එක අපි ඇඩ් කරගන්නවා. මියුසිකලිටි මේන්ලි අපි ඩාන්සින් වලදී අපි ගණන බලාපොරොත්තු වෙනවා. සහ ඩාන්ස් හෝල් කියන ස්ටයිල් එකත් අපි මේ කැම්පස් එකේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න සූදානම්. ඔව් දැන් කියන්නේ හිප් හොප් කිව්වම හිප් හොප් කියන නම ඇතුලේ කැටගරිස් 4කට මේක බෙදෙනවා. කියන්නේ හිප් හොප් කිව්වට පස්සේ විශේෂයෙන් පළවෙනි එක තමයි බ්‍රේක් බී ගර්ල් බී බොයි කියන එක. කියන්නේ බ්‍රේක් ඩාන්ස් කියන එක. බ්‍රේක් ඩාන්ස් කියන එක. ඊට පස්සේ MCing කියන්නේ MCing ඇතුලේ තියෙනවා රැපර්ස්ලා. ඒතර ඒගොල්ලෝ හිප් හොප් වලට අයිති වෙනවා. ඊට අමතරව DJ කරන අයත් මේ හිප් හොප් වලට කැටගරි එකට අයිති වෙනවා. ඊට අමතරව ග්‍රැෆිටි ආර්ට් කරන අය. ඒ කට්ටියත් මේ හිප් හොප් කියන කැටගරියට අයිති වෙනවා. හැබැයි හිප් හොප් කියන ඩාන්සින් අංශයෙන් ගත්තම ඒකේ තව කැටගරිස් වලට බෙදෙනවා. මේක අපි හිතමු පොපින්, ලොකින්, රෝලින් ඊට අමතරව ඔක ඇතුලේ තව දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපි මේ Dream of Art campus එකේ අපි මේ ළමයිට මූලික දැනුමක් සහ මේකේ තව අලුත් දේවල්. ඒ කියන්නේ දැන් තව පිටරටවල වල ගත්තම ඇත්තටම මේක ගොඩක් ව්‍යාප්ත වෙලා තියෙනවා. හිප් හොප් ඩාන්සින් කියන එක. ඒකට ඒක ඇතුළට ඇෆ්‍රෝ කියන ස්ටයිල් එකක් දැන් ඇවිල්ලා තියෙනවා. ඒකට ලංකාවේ අනිත් එක තමයි ලංකාවේ කිසිම තැනක නැහැ qualified dancer කෙනෙක් එළියට දාන්න. කොහෙවත් තැනක් නැහැ. qualified dancer කෙනෙක්. ඒ කියන්නේ ප්‍රීතම certificate එකක් තියෙන හරි certificate එකක්. මම කියන අපිට competition එකක දින්න අය දිනලා මටත් තියෙනවා නතරම් දේවල් වගේ ගෙදරක් තියෙනවා. නමුත් academic පැත්තෙන් qualified වෙලා නැහැ. මම දන්නේ විදිහට ලංකාවේ සියලුම hip hop නර්තන ශිල්පීන් ඒගොල්ලෝ academic පැත්තෙන් qualified නැහැ. ඉතින් මේක තමයි තියෙන එකම තැන. සහ ලංකාවේ පළවෙනියටම පවත්වන්න යන academic පැත්තෙන් කෙනෙක්ට ඉස්සරහට යන්න පුළුවන් හොඳම තෝතයි. විශේෂයෙන්ම මේ න්‍යායාත්මක දැනුම දැන් අපි හිතනවා අපි විශ්වවිද්‍යාලයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ නැත්නම් පෞද්ගලික විශ්වවිද්‍යාලවල දැන් තියෙනවා. නර්තන කලාව ගැන. හැබැයි හිප් හොප් ගැන එහෙම ඉගෙන ගන්න විශ්වවිද්‍යාලවල එහෙම නැත්නම් සත්‍ය ප්‍රාචීන අවස්ථාව මා දන්න තරමින් මම එහෙම දෙයක් දැකලා නැහැ තාම. මේ අවස්ථාව තියෙනවද නැත්නම් ඔබ හිතනවද එහෙම අවස්ථාවක් ගොඩ නැගෙන්න ඕනේ? මම හිතන්නේ අනිත් පාරේ මේ වගේ දේවල් ගොඩ නැගී යුතුයි සහ Dream of Art campus එකේ ටාගට් එකත් යන්නේ ඒකම තමයි. මොකද ඕන තරම් ලංකාවේ ප්‍රවීණයෝ විසින් පවත්වන ලද ක්ලාස් ඕන තරම් තියෙනවා. හැබැයි අර සුපුල් කිව්වත් අපි බලන්නේ මේ සර්ටිෆිකේට් එකෙන් අපිට යන්න පුළුවන් දුර මොකක්ද කියලා. ඒතර අල්මාරිය තියාගෙන තේරුම් ගන්න නැහැ නේ. එතනින් එහාට ඒක යන සමහරලාට ඩාන්ස් කෙනෙක්ට ඩාන්ස් ඉගෙන ගන්න ළමයෙක්ට ඉතින් පුළුවන්. එහෙම මාස්ටර් එකක් කරන්න බැරි ඩාන්ස් වල. ඩාන්සින් වල. ඒක දැන් මේකෙන් පටන් ගත්තම අපි කෝස් බේස් එකෙන් පටන් අරගෙන ඩිප්ලෝමා එකක් දක්වා ගිහිල්ලා ඊට පස්සේ එතනින් එහා නවත්තන්නේ නැතුව ඉන්ටර්නැෂනල් යුනිවර්සිටිස් එක්ක සම්බන්ධ වෙලා අපේ න්‍යාය ඉදිරිපත් කරලා මාස්ටර් එකක් දක්වා යන්න තමයි අපි Dream of Art campus එකත් එක්ක මේ සූදානම් වෙලා ඉන්නේ. ලෙස්මන් දැන් මොන වගේ ඔබත් එක්ක කට්ටියක් එකතු වෙලා ඉන්නවා ආචාර්ය ගරු විදියට. ඒ ගැන අපි මතක් කරමු. අනිවාර්යෙන් ඇත්තටම දැන් මේක ඇවිල්ලා Dream of Art campus එක ගත්තම ඩාන්සින් විතරක් තියෙන එකක් නෙමෙයි. එතකොට මොඩලින් මේක ඇතුලේ තියෙනවා. ඊට අමතරව ඇක්ටිං තියෙනවා, මීඩියා තියෙනවා. මේකට එන කෙනෙක්ට අලාංශේ යන්න පුළුවන් දුර වැඩි. තමන් එක සබ්ජෙක්ට් එකක් තෝරගන්න ඕනේ නැහැ. මේක ඇතුලේ තව සබ්ජෙක්ට් තියෙනවා. ඉතින් හැමදේම ඒගොල්ලන්ට තෝරගන්න පුළුවන්. ඒ සියලු දෙනාටම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේක පටන් ගත්ත ප්‍රොෆෙසර් ඉතින් යාට ගොඩක් ස්තුතියි මේක ලංකාවේ මේ විදිහට ව්‍යාප්ත කරන එකට. දැන් අපි දරුවෙක්ට දැන් මම නර්තනයේ දක්ෂයි. වෙයි මම මොන නර්තනයේද හදාරන්න ඕන කියන ගැන එහෙම අවබෝධයක් නැහැ සමහර වෙලාවට. ඉතින් දැන් අපි සමහර අය දැක්නත් දක්ෂ හැබැයි එයාලට ආස වෙන්න පුළුවන් ෆ්‍රී ස්ටයිල් එකක් කරලා බලන්න නැත්නම් නැත්නම් නර්තන ශෛලියකට යොමු වෙන්න. එහෙම දරුවෙක්ට කොහොමද දෙමාපිය ඉදිරියට අපි දරුවා මොන නර්තනයට යොමු කරන්න කියලා දන්නේ නැතිව නම් කොහොමද ඒක ඔබලා කොහොමද ඒ අයට මේ මාර්ගෝපදේශය සපයන්නේ? අනිවාර්යෙන් දැන් එහෙම අපි මේක ඇත්තටම අපි ස්ටාර්ට් කරන්නේ ක්ලාස් එකක් විදියට. ෆස්ට් ස්ටෙප් එක විදියට අපි ක්ලාස් එකක් විදියට ස්ටාර්ට් කරනවා. එතකොට මේකට එනවා සමහර වෙලාවට පොඩි දරුවෝ එන්න පුළුවන්. සාමාන්‍යයෙන් වයස අපි හිතමු 35 45ට වැඩි අය එන්නත් පුළුවන්. ඒ අතරතුරේ මැද කැප් එකේ අය එන්නත් පුළුවන්. එතකොට අපි ඒක කැටගරයිස් කරන්න ඕනේ. දැන් මෙහෙමයි. සාමාන්‍ය පොඩි බබෙක් ඇවිල්ලා ඩිග්‍රී එකක් කරන්න බැහැ නේද? එතකොට එයා පොඩි කාලේ ඉඳලා එයා ඒකට හැද ගැහෙනවා. එයාගේ සාමාන්‍ය අවුරුදු 18 ඉවර වෙනකොට එයා ක්වොලිෆයිඩ් ඩාන්සර් කෙනෙක්. කියන්නේ ඉවර වෙච්ච ගමන් එයාට ඉක්මනට යන්න පුළුවන්. සහ ඊට අමතරව අපි හිතමු වයස වැඩි කෙනෙක් වෙනවා නම්
එයාටත් මේක හදාරලා ටීරෙක් එකේ රෙජිස්ටර් සර්ටිෆිකේට් එකක් එයාට හම්බෙනවා. ඉතින් එයාගේ අනාගතේ එතන ඉඳන් ගොඩනගා ගන්නත් පුළුවන්. ඒ වගේ මේකේ ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා. සහ අපිටම සියලු දෙනාටම ආරාධනා කරනවා ඇවිල්ලා මේකත් එක්ක ජොයින් වෙලා ඩාන්සර්ස් වලට මේක ඇත්තටම අර කිව්වා වගේ ලංකාවේ මෙතෙක් බිහි නොවිච්ච දෙයක් තමයි බිහි වෙන්නේ. ඉතින් ඇත්තටම ඉන්න අලුතෙන් එන්න තියෙන ඩාන්සර්ස් වලට ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්. අපි දැන් මේ නර්තනය හැදෑරීම කියන එක නර්තනය හැදෑරීම ප්‍රක්‍රියාවේ මේකදී අපි ගොඩ නැගෙන්නේ. ඒකත් මේකදී අපේ තවත් ගොඩාක් දේවල් අපේ ජීවිතේ අපේ පෞරුෂත්වයේ පැත්තෙන් ගොඩ නැගෙනවා. ඒක කොච්චර වැදගත්ද දරුවෙක්ට ඉදිරියට යන්න. ඔතනම ඩාන්සින් කියන්නේ කලාවට අයිති දෙයක් නෙවෙයි. නැටුම කියන දේ මම හිතන්නේ ගෑණියෙක්ට පිරිමියෙක්ට තමන්ගේ ආත්ම ශක්තිය ඉස්සරහට දාන්න පුළුවන්. දැන් මොකද මුලින්ම අපි හිත බය නැති වෙන්න ඕනේ නර්තනයක් හෝ යම් කිසියක් ඉදිරිපත් කරන්න. ඉතින් මම හිතන්නේ මේක ඕනම මම ක්ලාස් එකේ ළමයිට කියනවා ඒ කියන්නේ ඔයා මේ දේ කරන්න බය නැත්තම් ඔයාට ඕනම දෙයක් කරන්න බය නැහැ. ඉතින් මම කියන්නේ ඒකයි මේක මේ අනිත් එක වැදගත්ම දේ තමයි මේ එකම වහලක් යටින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔයාගේ පාර්ට් එක වලට තෝරගන්න පුළුවන් මොන අංශෙන්ද ඉස්සරහට යන්නේ කියලා. ඉතින් ඒකම මම හිතනවා හොඳ දෙයක්. ඒ වගේම මේ තව දෙයක් මතක් කරන්න ඕනේ කම්ම කෙනෙක් කොන්සර්ට් ඇවිල්ලා දැන් මේ පහකට කලින් දෙයක්. කම්ම කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ බබා කතා කරන්නේ කියලා. එයා කතා කරන්නේ මට පුළුවන් නම් සර්විස් මේක මෙයාව පොඩ්ඩක් අර මෙයාගේ සබකෝණය පොඩ්ඩක් අයින් කරලා මෙයාව සමාජයට මේ පොඩ්ඩක් කතා කරගන්න පුළුවන් වෙන සයිස් එකට පුළුවන් නම් ඒ දේ කරලා දෙන්න. ඉතින් අපි ඒක දැන් මෙහෙම අපිත් දැක්කම එකපාරට අපිට දරුවෙක් එකපාරට එහෙම කතා කරවන්න බෑ. ඒක අපේ ජොබ් එකක් නෙමෙයි. නමුත් එයා ඇවිල්ලා කමියුනිටි එක හැදුනට පස්සේ අනිත් අයත් එක්ක කතා කරලා මෙතන ඩාන්ස් කරනවා විනෝද වෙනවා. ඒකත් එක්ක එයාගේ නැති දෙයක් එයා බිල්ඩ් කරනවා. අද මේ වෙනකොට ලංකාවේ ඉන්න හොඳ බීබෝයි කෙනෙක් ඒ දරුවා නම් කියන්න කැමති නෑ. නමුත් අද මේ වෙනකොට හොඳ නර්තන ශිල්පී. ඒ කියන්නේ අම්මත් අපිට දකින්න දැන අපිට තින්දෙනවා. ඉතින් කියන්නේ මාර දෙයක්. මේ අපි ඔබට කියන්නේ ඩ්‍රීම් ඔෆ් ආර්ට්ස් කියලා කියන්නේ හැම හීනයක්ම අපේ ජීවිතේ තියෙන හැම හීනයකටම මාර්ගයක් සපයන්න පුළුවන් විදිහේ තරක් ගැන අපි මේ කියන්නේ. අපි දන්නවා දැන් ලෝකයේ තියෙන නර්තනය සම්බන්ධව තියෙන විශ්වවිද්‍යාල වෙනකොට ආයතන වෙන්න පුළුවන්. නැත්නම් ස්කූල්ස් කියනකොට ආර්ට් ස්කූල් කියන එක ඩාන්සින් ස්කූල්ස් කියන එක ලෝකෙට හරි පුදුම දෙයක් නෙවෙයි. චූටි කාලේ නම් ළමයි තමන්ගේ ශේෂ්ත්‍රයත් ඉදිරියට හැබැයි අපිට එහෙම තැනක් හම්බෙන්නේ අපිට ටිකක් උසස් පෙළ කරලා අපේ ඩ්‍රීම්ස් හොයාගෙන යනකොට තමයි අපිට ඒ තැන් හම්බ වෙන්නේ. ඉතින් මේක අර මුලින් ඉඳන් දරුවෙක් ඒකට පුහුණු වෙනවා කියන එක තමන්ගේ ඩ්‍රීම් එකට උපාධිය දක්වා යන ගමනේ පොඩි කාලේ ඉඳන්ම එහෙම ස්කූල් එකක් හැදෙනවා කියන එක කොච්චර වටිනවද කියලා. ඒක තමයි කියන්නේ දැන් අපිට පොඩි කාලේ ඇත්තටම මේ ඩ්‍රීම්ස් ගොඩක් තිබ්බා. මේකට ගිහින් ඉගෙන ගන්න තිබ්බා නම් මෙහෙමයි. හැබැයි දැන් මට හිතෙනවා මට තව අවුරුදු කීපයක් ආපස්සට ගිහිල්ලා මේ කැම්පස් එකට ඇවිල්ලා ඉගෙන ගන්න තියෙනවා නම් වගේ එකක්. පොඩි එහෙම හැඟීමක් තියෙනවා. මොකද මම දන්නවා ඒකේ තියෙන ක්වොලිටි එක. දැන් මේකේ හැදෙන ක්වොලිටි එක මම දන්නවා. ඉතින් ඒ හින්දා ඒකයි දෙමව්පියන්ටත් මේක කියන්නේ තමන්ගේ දරුවව මෙතනට දාන්න. මොකද අනාගතය ගැන බය වෙන්න ඕනේ නැහැ. දැන් අපි ඒ කාලේ ඉඳන් ගත්තොත් එහෙම ගොඩක් පහුගිය කාලේ ඉඳන් ගත්තොත් එහෙම දරුවෙක් අපි හිතමු සාමාන්‍යයෙන් ඩාන්සින් කරනවා කියවම පොඩි ඒකට අපි පුෂප් එක දෙනවා අඩුයි. ඇත්තටම අඩුයි. මොකද ඒකෙන් යන්න පුළුවන් දෙයක් නැහැ. ඒ කාලේ යන්න පුළුවන් තැනක් නැහැ. කියන්නේ මේක කරා ටික දවසක් කරා ඔක බැලලා දැන් ජොබ් එකක් කරන්න. ඒ හින්දා මේකට පාඩම් කරන්න මේ ටික කරන්න හොඳ ජොබ් එකක් කරන්න නම් කියලා පොඩි එහෙම එකක් තියෙනවා. හැබැයි දැන් මේ වෙනකොට අපි ඩ්‍රීම් ඔෆ් ආර්ට් කැම්පස් එකෙන් හදන්නේ එහෙම දෙයක් නැහැ. තමන් මේකෙන් ඇවිල්ලා ඉගෙන ගත්තොත් තමන්ට ඉහළ අධ්‍යාපනය දක්වා යන්න පුළුවන් ප්‍රොසෙස් එකක් මේකේ හැදෙනවා. හරි ලස්සනට. ඉතින් එහෙනම් බය වෙන්න ඕනේ. මොකද මම දන්න ගොඩක් ළමයි ගොඩක් දක්ෂ ළමයි ටික කාලයක් ඇවිල්ලා හැලිලා යනවා. ඒගොල්ලන්ගේ ගෙදරින් එනවා ලොකු පුෂප් එකක් දැන්වා මේක කරන්න එපා වෙන සබ්ජෙක්ට් එකකට යන්න. ඉතින් ඒගොල්ලෝ අර ආසාව ඔළුවේ තියාගෙන සමහර තැන් වලින් හැරිලා යන අවස්ථාවක් වෙනවා. ඉතින් ඇත්තටම දැන් මේකෙදි ඒගොල්ලන්ට එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මේකට අදිය තිබ්බට පස්සේ තමන්ගේ තියෙන ඩ්‍රීම් එකට යන්න පුළුවන්. process එක automatically හැදෙනවා. හොඳයි. ඉතින් දිල්ෂපි මතක් කරමු දැන් මේක බලන් ඉන්න දෙමාපියෝ ඉන්නවා නම් එහෙම නැත්නම් වැඩි තරුණ පාරපුරයයි ඉන්නවා නම් ඔබත් එක්ක සම්බන්ධ වෙන්න මේ ඔබට හම්බෙන අවස්ථාව පිළිබඳ අවසන් වශයෙන් ඔබට plan හැරෙමක් කරන්න. ඉතින් මම කියන්නේ මේ නර්තන ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන දරුවන්ට සහ දරුවෝ යොමු කරන්න හිතන් ඉන්න දෙමව්පියන්ට දෙපාරක් හිතන්න එපා මේ ස්ථානෙට දරුවව එක්කන් එන්න. ඇවිල්ලා මේකේ තියෙන ඔපචුනිටි එක මේ ළමයිට දෙන්න. මොකද මම හිතන්නේ මේක දරුවෝ කලාවට යොමු කරන හොඳම තුවටන්න සහ යම්කිසි හොඳ දිග මම දැන් හොඳ පාර්ට් එකක් තියෙන තැනක්. ඉතින් මම ආදරෙන් ආරාධනා කරනවා සියලුම දෙනාට මේකට සම්බන්ධ වෙන්න කියලා.
හොඳයි. ඉතින් මම හිතන්නේ Dream of Arts ගැන අපි කතා කරද්දී එයයි මේ තිබෙන සුවිශේෂත්වය. අපි මේ ඔබට අරගෙන එන්නේ උදෙක්ම නර්තන හෝ මාධ්‍ය හෝ එහෙම නැත්නම් කලාවේ එක්තරා එක පන්තියක් නොවේ. මේ ඔබට අපි අරගෙන එන්නේ ඔබේ හීනයට යන මාර්ගෝපදේශය. ඔබේ හීනයට අරන් යන පාරට අපි ඔබව අරගෙන යනවා. ඉතින් ඒක තමයි මේ තියෙන විශේෂත්වය. ඉතින් ඔබ අද පටන් ගත්තොත් ඔබේ හීනය සපුරා ගන්නකම් අපි ඔබත් එක්ක ඉන්නවා. ඒක තමයි අපේ ආයතනයේ තියෙන විශේෂත්වය. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා එන්න අපිත් එක්ක ඉක්මනින්ම එකතු වෙන්න කියලා. අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණු Dream of Arts campus නර්තන අධ්‍යනාංශයේ ප්‍රධානී සුකුණ අබේසිංහ, ප්‍රවීණ නර්තන ශිල්පී අයිබුවන් ස්තුතියි ඔබට. වගේම ප්‍රවීණ නර්තන ශිල්පිනී දිල්ෂිෂාම අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අයිබුවන් කියලා. එහෙනම් අපි සමුගන්නේ නැහැ. අපි තවත් විශේෂ කෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා. ඔහුත් නර්තනය ගැන ඉතාම හොඳ අත්දැකීම් බහුල ආශාල බලයක් අපි ඔබත් එක්ක කතා කරමු. Dream of Arts campus අපි ඔබට මුලින්ම කිව්වා මේක වෙනස් විදිහේ තැනක්. මේක කලාව හා සම්බන්ධ විවිධ ශ්‍රේෂ්ඨ පමණක් නෙවෙයි, කලාව හා සම්බන්ධව ඔබේ මානසික ඒ වගේම කායික ශක්තිය වර්ධනය කර ගැනීමට ඔබට උපකාරී වෙන විවිධ දේවල් ඉගෙන ගන්න පුළුවන් තැනක්. ඉතින් ඒ නිසාම තමයි අපි මේ නර්තන ගැන කතා කරද්දීම ඒත් එක්කම අපිට අවශ්‍ය වෙන කායික මානසික ශක්තිය වර්ධනය සඳහාම වූ තවත් සුවිශේෂී අංගයක් පිළිබඳව ඔබට අධ්‍යයනය කරන්න ඔබට අපිට එකතු වෙන්න හැකියාව තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව විශේෂයෙන් කතා කරන අපිත් එක්ක මේ වෙලාවට එකතු වුණා ස්පෝර්ට්ස් මැසියන් ඇරබික් ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට මේ වෙලාවට ගත කරන ඕදාත් හංසක. ඕදාත් ආයිබෝවන්. ඕදාටින් දන්නවා අපි බොහොම ජනප්‍රිය කෙනෙක් මේ වෙනකොට. දැන් ඕදාට ඔබ ෆිසියෝതെරපි නැත්නම් මේ ඇරබික් ෆිට්නස් කෙනෙක් සහ සුම්බා මේ කලාවන් පිළිබඳව අපි දන්නවා. දැන් අපි දෙහිම දන්නවා සුම්බා ක්ලාස් තියනවා කියලා කියනවා. එහෙම කියනවා. හැබැයි මොකද්ද මේ ඇත්තටම මොකද්ද මේකෙන් සිද්ධ වෙන්නේ? ඔව් ඇත්තටම කියනවා දැන් අපි ගොඩක් අය වර්ක්අවුට් කරන්න යනවා, ජිම් වල යනවා. ඒ සමහරක් අයට තියෙන ප්‍රශ්න තමයි අපි වර්ක්අවුට් එකක් කියන්නේ අපි හැම කෙනෙක්ටම මේක අත්‍යවශ්‍ය දෙයක්. ඇත්තටම වර්ක්අවුට් එක කියන්නේ අපි හැම කෙනෙක්ටම අත්‍යවශ්‍ය දෙයක්. මොකද අපි ශරීරයේ කායවල ශිල්පියෙක් වෙන්න කියලා මම කියන්නේ. හැබැයි හැම කෙනෙක්ටම වර්ක්අවුට් එකක් කරන එක ඇත්තටම අත්‍යවශ්‍යයි. මොකද දෛනිකව අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න අපි කාර්යක්ෂම වැඩ කරගන්න අපිට ඒක අවශ්‍යයි. ඒ සඳහා තියෙන එක ක්‍රමයක් තමයි මේ ඇරබික් ෆිට්නස් and සුම්බා කියන්නේ. එක විදිහේ ව්‍යායාම වර්ග තියෙනවා, එක විදිහේ වර්ක්අවුට් කරන ක්‍රම තියෙනවා. ඒ අතර එක දෙයක් තමයි මේ ඇරබික් ෆිට්නස් and සුම්බා. මොකද ඒ කියන්නේ මියුසික් එකත් එක්ක ඉතින් කම්මැලිකමක් නැහැ. මොනම කියන්න සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ඒක එක පැත්තක්. ඉතින් ඒ පැත්ත තමයි මම මේ ආයතනය තුල සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලන්න කෙනෙක් හිතුවත් එහෙම මෙයා කවුද මේ ඕදාට කොහොමද මේ උගන්වන්නේ කියලා. දැන් මම අහුවමත් ඕදාට ගැන මම පුදුමුණා. මේ පොඩ්ඩක් දෙයක් ඉගෙන ගත්ත මේ සහයි බුද්ධිය පැත්තේ තාම හොඳ දැනුමක් සහ ඊට අවශ්‍ය කරන අධ්‍යාපන සුසුකම් ගොඩක් එකතු කරගත් කෙනෙක් තමයි ඕදාට කියන්නේ. අපි ඕදාට ඒ ගැන කියමු. ඔබ කොහොමද මේ ශාස්ත්‍රයට පිවිසෙන්නේ කියලා? ඔව් මම ශාස්ත්‍රයට පිවිසෙන්නේ ඇත්තටම මම මුලින්ම ඉගෙන ගන්න සුදරමුණේ ඉගෙනීම ෆිසියෝതെරපි පැත්ත තමයි ඉගෙන ගන්න බැලුවේ. හැබැයි ඊට පස්සේ මම තියෙනවා මම ස්පෝර්ට්ස් කරා ඉස්කෝලේ කාලේ. ඊට පස්සේ ඒකත් එක්ක මට මොනවද කරන්න කියලා පුළුවන් කියලා මම බලද්දි මම ස්පෝර්ට්ස් මැසින් කෙනෙක් විදියට ෆිසිකල් රිහැබිලිටේෂන් මෙඩිසින් එක්සලර් ඩිප්ලෝමා එකක් කරා. ඊට පස්සේ මම පෙරදින යුනිවර්සිටි එකේ කරා එක්සර්සයිස් ඇන්ඩ් ස්පෝර්ට්ස් සයන්ස් එකක් ඩිප්ලෝමා එකක්. ඊට පස්සේ මම ඩ්‍රයි කපින් තෙරපි, කයිනටික් තෙරපි නේව වෙනම ඉගෙන ගත්තා වර්ක්ෂොප්ස් වලින්. ඊට පස්සේ ටික කරගෙන ගිහිල්ලා මගේ ඔක්කොම ඒ කියන්නේ ට්‍රීට්මන්ට්ස් පැත්තෙන් මම කරන දේවල් තියෙනවා. ඒ කියන්නේ අපේ ඉන්ජරිස් වලට මොකද මමත් ඒවා කරලා තියෙන හින්දා ස්පෝර්ට්ස් පැත්තට තමයි මට උවමනා තිබ්බේ. ඊට පස්සේ මම ඕස්ට්‍රේලියා ගියා. ඕස්ට්‍රේලියා ගිහිල්ලා ඒ ඉගෙන ගත්තා level 1 ස්පෝර්ට්ස් ට්‍රේනර්. ඊට පස්සේ ෆස්ට් ඒඩ් CPR courses එහෙම කරා. ඉතින් ඒ දේ තමයි ඇවිල්ලා ආයෙත් ලංකාවේ මගේ විදියට මේ ටික කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් දැන් ඔහු ලංකාව විතරක් නෙවෙයි වෙනත් රටවල් වල පවා ඉන්න ඒ පිළිබඳව ලැබපු අත්දැකීම් එක්ක ඔබ දන්නවා ඇති. එම රටවල් වල එහෙම නැත්නම් විවිධ ලෝකයේ විවිධ රටවල් වල අධ්‍යයනය කරලා ඇති. මේ ශෛලියට තියෙන උනන්දුව සහ මේ ශෛලියට තියෙන තැන ඒ ලෝකෙ දැන් හැබැයි අපිට එහෙම වෘත්තීය පැත්තෙන් නිර්මාණය වෙලා තියෙනවද ඔබ හිතන්නේ? ඔව් මේව ඒ කියන්නේ දැන් අපේ රටේ ඇත්තටම දැන් වෙමින් පවතිනවා. හැබැයි වෙන රටවල් එක්ක සාපේක්ෂව තාම අඩුයි. ඒ කියන්නේ මොකද ඒ රටවල් වල වර්ක්අවුට් එකක් කරන එක, උදේට ඇවිදින එක ඒක මිනිස්සු වෙලාව හදාගන්න දෙයක්. ඒ කියන්නේ දැන් තමන්ගේ ජොබ් එක කරලා
අරක අනිවාර්යෙන් වෙලාව හදාගන්න කරන දේ තමයි ඒරට මිනිස්සු. දැන් අපේ රටේ මිනිස්සු කරන්නේ වෙලාවක් තිබ්බොත්. දැන් හිතන්නකො හවස 6ට අපේ ක්ලාස් එක තියෙනවා කියලා. හැබැයි හවස 6ට ක්ලාස් එකට අපේ මිනිස්සු වෙන්නේ වෙලාවක් තිබ්බොත්. හැබැයි ඒ රටවල මිනිස්සු ඒ වෙලාව වැඩ කරලා තියෙන. ඒ වෙලාව හරි මම වර්ක්අවුට් එක ජිම් වෙන වෙලාව මේ වෙලාව. ඒක නැතුව තමයි ඉතල ටික දාගන්නේ. අර දැන් පොඩ්ඩක් ලංකාවේ හැදෙනවා මේ පැත්ත වර්ක්අවුට් කරන පැත්තට දුවන කරන ඒවට ඊට පස්සේ රිකවරි පැත්තට මිනිස්සු නම්දු වෙන ප්‍රමාණයක් දැන් ලංකාවේ තියෙනවා. ඉතින් හොඳයි ඒක වැඩි වෙනවා නැත්නම් ලංකාවේ. හොඳයි. මේ අපේ අපි Zumba නැත්නම් මේ අංශයේ අපිට කෙනෙක් කැමැත්තෙන් ඉන්න කියලා සම්බන්ධ වෙයි. ඒකට වයස් පරතරයක් තියෙනවා නේද? විශේෂ වයස් සීමාවක්. ඔව්. මොකද දැන් මගේ ඇත්තටම එක්සයිස් එක තමයි මේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ. ඩාන්සින් විතරක්ම නෙමෙයි සුම්බා රිපිට් ෆිට්නස් කලවම යන්නේ. ඒ නිසා ඉතින් ගොඩාක්ම කුඩා ළමුන්ටත් අමාරුයි. ගොඩාක්ම වයසට පුද්ගලයන්ට පොඩ්ඩක් අමාරුයි. මොකද ඒකේ එක්සයිස් ඒවා ටිකක් වෙන හින්දා. ඉතින් මම කියනවා මේකට ඇත්තටම හොඳ වයසක් තමයි වයස අවුරුදු 16න් උඩ වයස අවුරුදු 45න් පල්ලෙහා වගේ ඒ රේන්ජ් එක තමයි මේකට සුදුසු. මොකද ඒකේ එක්සයිස් ටිකත් ඒ ටිකත් එක්ක යන හින්දා. සාමාන්‍යයෙන් කෙනෙකුට දැන් අපි හිතමු ජිම් එකකට ගිහිල්ලා වර්ක්අවුට් කරන කෙනෙකුට වඩා මේ ක්ලාස් එකට ඇවිල්ලා මම පැරබික් ෆිට්නස් එක නුඹ ක්ලාස් එකකින් ලැබෙන වැඩි ඵල ප්‍රයෝජනෙ මොකක්ද? ඔව්. ඉතින් අපි වර්ක්අවුට් එකක් කරද්දී ජිම් එකකට ගිහිල්ලා අපි ફોකස් කරන්නේ අපේ මාංශ පේශීන් විතරයි ගොඩක් දුරට. සමහරක් වෙලාවට ඊට පස්සේ ටිකක් කරද්දී කම්මැලි හිතෙනවා, එකම රටාවකට යන්නේ. ඉතින් මේකේ තියෙන වෙනස තමයි මේකේදී අපි වෝම් අප් සෙෂන් එකක් යනවා ඊට පස්සේ breathing techniques ඊට පස්සේ music එකත් එක්ක යන හින්දා අපේ rhythm එක develop වෙනවා ඒකේ. ඊට පස්සේ මාංශ පේශීත් අපි focus කරනවා විදිහ exercise වලින්. ඊට පස්සේ endurance training ඊට පස්සේ තව strengthening ඒ ඔක්කොමත් එක්ක කලවම් කරපු හැබැයි කම්මැලි නැති මියුසික් එකත් එක්ක අර එහෙම ප්‍රෝග්‍රෑම් එකක් තමයි යන්නේ. ඒකට ෆැට් ලොස් කරන කෙනෙක්ට ඒ පැත්තෙන් ඒක වෙනවත් එක්කම අපි දැන් හිතන්න කවුරුන් කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා කිව්වා කියලා මට ෆැට් ලොස් කරන්න ඕනේ නැහැ. මට ස්ට්‍රෙන්ත් එක හදාගන්න ඕනේ කියලා. ඒතකොට එයාට ඒ ෆැට් ලොස් වෙන ටික අපි හෝල්ඩ් කරලා ස්ට්‍රෙන්තනින් පැත්තට තියෙන ටික ફોකස් කරලා එයාට එඩිට් කරන්න පුළුවන්. ඒතකොට මේක අර කම්මැලි නැතුව අපේ බෑනින් වැඩ කටයුතුත් එක්ක කරන්න පුළුවන් පිටසටහන. දැන් අපි දන්නවා ඔතන දැන් මේකට ලංකාවේ මිනිස්සු මේ ලංකාවේ මිනිස්සු ගත්තත් ගොඩක් වෙලාවට හරීම අපිට මට හරි ස්ට්‍රෙස්. අපි හරි අහන දෙයක් නේ වචනේ අපි හමුණත් මොකද ඔය නිකන් අමාරුයි මට ස්ට්‍රෙස් මේ දවස්වල මට වැඩ වැඩි මට වර්ක් ලෝඩ් එක වැඩි කියන එක අපිට හැමතිස්සම අහන දෙයක්. ඒ වගේ කෙනෙකුට දැකියාවට යනවා හැමදේම වැඩ කරනවා ඒ ස්ට්‍රෙස් එකක් ගන්නවා. ඒ වගේ කෙනෙකුට විශේෂම කාන්තාවකට ගත්තොත් මේ කොච්චර වැදගත්ද මේ ට්‍රේනින් එක? ඔව් ඇත්තටම මේ ගොඩක් වැදගත් කියලා මම හිතනවා. මොකද අනිවාර්යයෙන්ම වැඩ කරන කියන්නේ අපේ ගොඩක් අපි ලංකාවේ අපේ මේ දවස්වල ෆෝකස් වෙන්නේ ගොඩක් අය 8-5 ජොබ් එකක්. ඉතින් ඒ වගේ ජොබ් එක යන කෙනෙක්ට ඇත්තටම Tamanට ඩාන්සින් කරන්න, මියුසික් කරන්න, මොන හරි දෙයක් කරන්න ආසාවක් තිබ්බත්, හැකියාවක් තිබ්බත් ඒගොල්ලෝ ඒකට යොමු වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ටයිම් එකක් නැහැ. ඉතින් මේ වගේ දෙයකදී ගොඩක් වෙලාවට වර්ක්අවුට් එකක් වෙනවත් එක්කම අර ඇත්තට මේ ටයිම් එක තුලදී ඒගොල්ලන්ගේ මානසිකවත් ඒගොල්ලෝ නිදහස් වෙනවා. මොකද පැයකමාරක් දෙකක් අපිත් එක්ක මියුසික් එකත් එක්ක ඩාන්සින් කලවමේ ෆිට්නස් එකයි ඔක්කොමත් එක්ක මේ වැඩ කරද්දී ඉතින් අර ඒකාකාරී ජීවනටම පොඩ්ඩක් මිදිලා පොඩි වෙනසක් වෙනවා අපේ ඇඟටයි සහ මනසට. හොඳයි දැන් නම් ඔබට අවස්ථාවක් තියෙනවා ආරාධනා කරන්න මේ විශේෂයෙන්ම දරුවන් ඔබ එක්ක සම්බන්ධ වෙනවා නම් දරුවන්ගේ දෙමාපියන් මොකද ඒ අයව මේකට සම්බන්ධ කරගෙන ඒ තියෙන මොකද මේක වැදගත්කම කියලා පැහැදිලි කරනවා. ඉතින් මම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා ජනවාරි වලින් ඉඳලා පටන් ගන්නවා 2020. ඉතින් ඕන කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන් වයස සීමාව 16න් උඩ 45න් පල්ලෙහා වගේ. ඉතින් ඒ කියන්නේ හැමදාම වර්ක්අවුට් කරන් ජිම් යන අයට උනත් සහභාගී වෙන්න පුළුවන්. ගැහණු පිළිම ભેදයක් නැහැ. තමන්ගේ ටාගට් එක ෆැට් ලොස් එක නම් ඊට පස්සේ ස්ට්‍රෙන්තනින් වෙන්න නම් ඊට පස්සේ ඕනම දෙයකට එන සමහරක් වෙලාවට වර්ක්අවුට් එකක් කරලා හොඳටම ඇඟ හදපු කෙනෙක් ඒගොල්ලන්ට කිසිම ටාගට් එකක් නැහැ. මොකද වර්ක්අවුට් එකේ වෙනවා හැබැයි ඒගොල්ලන්ට ඕනේ වෙනසක්. ඒකද ඇවිල්ලා අර තමන්ගේ ඒකාකාරී රටාවෙන් මිදිලා පොඩි වර්ක්අවුට් එකක් කරන්න ඕන විදිහට කරන්න ආසාවක් තියෙන කෙනෙක් සහභාගී වෙන්න පුළුවන්. ඉතින් වෙනස් විදිහක් දෙකීමක් වෙයි. ආරාධනා කරනවා හැමෝටම සහභාගී වෙන්න කියලා. වෙනස් විදිහේ අත්දැකීමක් ලබා ගන්න, වෙනස් විදිහේ හිඳවලට ගමන් කරන්න හොඳම තෝතැන්න, හොඳම තැන බවට පත්වන්නේ Dream of Arts. ඒ ගැනයි අපි මේ ඔබට කතා කරන්නේ. ඉතින් ඔබ දන්නවා විවිධ ශ්‍රේෂ්ඨ අලලා. එහෙම නැත්නම් මාධ්‍ය
නිරූපණ නර්තන මේ ආදී කොටගත් විවිධ ශ්‍රේෂ්ඨවල හීන තියෙන ඔබ වෙනුවෙන් නිර්මාණය වන එකම තෝතැන තමයි Dream of Arts. ඉතින් මතක තියාගන්න ඔබට පුළුවන් ඉතාම ඉක්මනින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අලුත් අවුරුද්දේ. ඉතින් අලුත් විදිහට ජීවිතේ දිනන්න ජීවිතේ ජය ගන්න ඔබට තියෙන හොඳම අවස්ථාව මේ නිසා මේ අවස්ථාව මගහැර ගන්න එපා කියලා තමයි අපි ඔබට කියන්නේ. ඉතින් අද දවසේදී අපිත් එක්ක එකතු වුණු ස්පෝර්ට්ස් මැසියර් ඇරබික් ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් ඔදාට හංස්ට බොහොම ස්තුතියි. අපිත් එක්ක එකතු වුණාට අපි ආයිබෝන් කියලා ඔබට කියනවා. ඉතින් අපි අවුරුද්දේ හොඳ වැඩක් අලුත් වැඩක් එක්ක වලින්ම හමු වෙමු කියලා තමයි අපි කියන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඉක්මනින්ම අපිත් එක්ක ඔබ කැමති අංශයේ කීනය ජය ගන්න එකතු වෙන්න මේ Dream of Arts. Dream of Arts Campus. Dreams into reality.